හලෝ සුබෝදෑසනක් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මගේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ලංකාවේ තවත් ලස්සන ප්ලේස් එකක් වෙන මොනරගල. ඒවත් පීකොක් හිල් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම නැදිලා ඉන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ තව කිලෝමීටර් 12ක් විතර යන්න ඕන. දැන් මං ඉන්නේ අටභාගේ ටිකක් පාස් කරලා චුට්ටක් විතර දුර ඇවිල්ලා තියෙන්නේ. යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති මේ බෝඩ් එකක් තියෙනවා නිව් පීකොක් රත්ත කියලා නිව් පීකොක් ස්ටේට් කියලා. ඔයාලා මේ පුස්සල්ලාව ටවුන් එකට ඇවිල්ලා එතනින් පාරවල් දෙකක් තියෙනවා. ඉතින් එතනින් එනකොට මේ පල්ලෙහාට පාරක් තියෙනවා. අන්න ඒ පාරේ එන්න ඕනේ. එතකොට මේ පල්ලෙහාට ඇවිල්ලා මීටර 100ක් විතර ගියාම මෙන්න මේ බෝඩ් එක තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා අර බෝඩ් එක පහු කරලා එනකොට ඔයාලට තවත් මෙන්න මේ වගේම මේ එකක් දැක ගන්න පුළුවන්. ඔයාලට ඒකත් පාස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ පාරේ එච්චර සෙනගත් නෑ, අවුලක් නෑ. මේ ඔන්න අද මං විතරයි ඉතින් ආවේ. මේ පාළු පාරක් වගේ ඉතින් තියෙන්නේ. පට්ට වයිබ් එකක් තියෙන්නේ. ඉතින් සුපිරි. අපි අපේ ජර්නි එක ආරම්භ කරමු. කොහොමද මේ දර්ශනය මාරව ලස්සනයි නේද? මට හිතෙනවා ඔයාලට මේකත් අනිවාර්යයෙන් පෙන්වන්න ඕනේ කියලා. මේ ගල් පොත්තක් දිගේ වතුර ගලන් එන ඉතින් ඒකත් හරියම ලස්සනයි ඇත්තටම. මේ ගම්මානේ ඇත්තටම ලස්සනයි. මොකද ගස් වලින් වට වෙලා තියෙන මේ තේ වතු තියෙනවා. යාළුවනේ ඉතින් ඔය දින මං ආපු පාර. ඉතින් දැන් මෙහෙම ආවට පස්සේ මෙහෙම පාරවල් දෙකක් බෙදලා තියෙනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් මේ දකුණු අත පැත්තේ තියෙන පාර දිගේ තමයි යන්න ඕනේ. හරිද? එහෙනම් වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න දිගටම. එහෙනම් අපි යමු අපේ මොනරගල බලන්න. ඔයාලත් අනිවාර්යෙන් පීකොක් හිල් වලට යද්දී අනිවාර්යෙන් මෙතනින් යන්න පුළුවන් උඩට. එහෙනම් අපි අපේ ගමනාන්තයට යමු. කීල් කන්ද මුදලට එනකොට මේ මෙතනින් උඩට එන්න ඕනේ. හරිද? මේ පාර තියෙන එතන උඩට එන්න. ඊට පස්සේ දැන් අපි කෙලින්ම දැන් යන්නේ. ලොකු හයික් එකක් තියෙනවා මං හිතන්නේ. කෙලින්ම තියෙන්නේ අය පයින්ස් කැලයක් මැදින් යන්න තියෙන යාළුවනේ. පට්ට වයිබ් එකක් දැනෙනවා මේ පාර ඇතුළට ගියපු ගමන්ම. මේ ගස් එහෙම කැඩලා වාව්. ඉතින් සුපිරියක් තමා. මාරම සනීපයක් දැනෙන්නේ මේ ගස් අතරින් යනකොට. ෂෝට් කට් වගේ එහෙම තියෙනවා. ඔයගොල්ලෝ එද්දි ඒ වගේ එන්නයි යන්න බෑ ඉතින්. කෙලින්ම පාර දිගේ එන්න. ඔයාලා බයික් එක වගේ නම් එනවා නම් හොඳයි. මොකද පාර ගොඩක් කැඩලා තියෙන්නේ. බයික් එකකටත් එන්න අමාරුයි. ඒකට ඉතින් අනිත් වාහන වලට කොහොමද එන්න අමාරුයි. අපි බලමු තවත් උඩට ගියාම මොන වගේ ෆීලිං එකක් දැනෙයිද කියලා. යාළුවනේ ඉතින් ලොකු හයික් එකක් තමයි තියෙන්නේ.
අපි යමු කොහොම හරි අද අනිවාර්යෙන් මොනරගලට. හරිද? තනියම එන එකෙත් පොඩි වයිබ් එකක් තියෙනවා. සත්තු කෑ ගහද්දි පොඩ්ඩක් බය හිතෙනවා. මේ බලන්න කොහොමද පේන විදිහ. ෆයිනස් කැලයක් තමයි තියෙන්නේ. ඒක මැදින් තමයි අපිට එන්න තියෙන්නේ මෙන්න මේ වගේ අඩිපාරක. ඔයාලට මං කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා තනියම හරි තව යාළුවෝ සෙට් එකක් එක්ක හරි තමන්ගේ ආදරණීය ආදරවන්තයා හෝ තමන්ගේ ආදරණීයන් එක්ක ඔයාලා එද්දී අනිවාර්යෙන්ම ඔයාලගේ වාහන වල හොඳට පෙට්‍රල් ගහන්න එන්න. මේ පාරවල් කොට සවුතුයි අනික කන්දක එන්නත් ඕනේ. ඒ නිසා තමයි එහෙම කිව්වේ. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම නැන්දලා සිටින්න. ඔයාලට පේනවාද මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා කොයි පාරේ ආවත් මම නම් ආයේ අනිත් පැත්තේ මේ පාරේ. මෙන්න මේ පාරේ ආවේ. මේ පාරට එන්න පුළුවන්. ඇවිල්ලා ඉතින් මෙන්න මේ පාරට තමයි වැටෙන්නේ. කොයි පාරට උනත් ඔයාලට අනිවාර්යෙන්ම මෙන්න මේ සුන්දරත්වය විඳින්න පුළුවන්. අනිත් වෙන හින්දාත් දන්නේ මට නිකන් දැනෙනවා මගේ පිටිපස්ස කවුරුහරි එනවා. අනේ මන්ද උඩ බලද්දි එක පානෝ නිකන් උලම් පාරක් එද්දී පට්ට මාතල් එකක් දැනෙන්නේ. ලස්සන කුරුල්ල එහෙමත් ඉන්නවා. මේ ගහ වැල්ලා තියෙන්නේ. මේ ගහ ගහන ටයර් එක උඩට වැටලා තියෙනවා. එතන ඉක්මනට මාරු වෙන්න ඕනේ. මේකත් දෙකට කැල්ලා. උසදැන් වල තමයි ඉතින් ටවර් ගහන්නේ. අතරින් යන්න බෑ. මම හිතන්නේ මේ පාරේ තමයි යන්නේ.
ඔයාලා ආවම මෙන්න මේ වගේ මේ බුදු රූප තියපු බුදු පිළිම තිබ්බ මේකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැනට ඇවිල්ලා මොනවද අප්පන්නේ. ඕ යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා. කොහොමද මේ view එක? මාරම ලස්සනයි ඉතින්. ඔයාලට පේනවාද යන්න අර අතන? අර නිකන් හොටයක් වගේ කෑල්ලක් තියෙන්නේ. ඒක තමයි මොණරගේ හොට. අන්න ඒක තමයි පීකෝක් කිලි කියන්නේ. ලංකාවේ කුසම හිටියව තරම් අපි යමු එහා පැත්තට. මොනවද මේ කිඩි జాතියකුත් තියෙනව නේ මන්ද? ඕහෝ කොහොමද මේ view එක? කොහොමද යාළුවනේ ඉතින් view එක මාරම ලස්සනයි. අතත් ටික වෙවුලනවා. ඔයාලට ඇහෙන ඇති අර පුංචි අර තියෙන පන්සලේ ගාන්ටාර ගහන එනවද දන්නේ නැහැ. මාරම ලස්සනයි ඉතින් මොනරගල පිහිලා තියෙන පුස්සල්ලාගේ. මාරම ලස්සන view එකක් තියෙනවා. ඔන්න යාළුවනේ අපි ආවා මොනරගලට. ඉතින් මාරම ලස්සන view එකක් තමයි අපිට මෙතනින් පේන්නේ. බලන්න කොහොමද කියලා. කෙලිම 360ක් තමයි පේන්නේ ඉතින්. වව්. මාරම ලස්සනයි ඉතින් කියන්න වෙන වචන නැහැ. ඔයාලට පේනවා ඇති ජලාශයක්. ඒ තමයි කොත්මලේ ජලාශය. මේ පැත්තට ගොඩාක් ලස්සන ප්‍රදේශ වලින් වට වෙලා තියෙන ඉතින් මාරම ලස්සනයි. මේකට මේ මොනරගල කියලා කියන්න හේතුව තමයි මේකේ මේ පර්වතයේ හැඩය
මොනරෙක්ගේ හැඩේ නිසා මොනරෙක්ගේ හොට එක හැඩේ නිසා තමයි මේකට මොනර ගල කියලා කියන්නේ. ඔයාලා දන්නවත් ඇති නොදන්න අයට දැනගන්න තමයි කිව්වේ. මාරව ලස්සනයි ඉතින් වාව් ඈ. නිකන් පාවෙනා වගේ දැනෙනවා මට දැන් මෙතන ඉන්නකොට. අපි පල්ලෙහාට ගිහින් බලමු. මේ view එක දැක්කහම ඔයාලගේ හිතට එන්නේ මොනවද? හිතේ එන හැමදේම යටින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවනේ අන්න අර අතන මේ මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. හැබැයි පරිසමේ යන්න ලිස්සනවා. මේ අන්න අර අතන යන්න පුළුවන්. ඔයාලා පරිසමේ යන්න ඕනේ මොකද පොඩ්ඩක් අර ලිස්සොත් අනිවාර්යෙන් අනතුරකට ලක් වෙන්න ඉඩ තියෙනවා. මීදුමෙන් වැහුනොත් එහෙම මේ view එක පේන්නේ නැහැ. ඒ නිසා මීදුම නැති හින්දා හොඳයි කියලා මට හිතෙනවා. මොකද එතකොට මේ ලස්සන වලට බලා ගන්න බැරි වෙනවා. අර තියෙන්නේ ටී ෆැක්ටරිය. අපි පාස් කරගෙන ආවේ අර චූටියට පේන්නේ. ටී ෆැක්ටරි තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ. මාරම ලස්සන ගම්මානයක් ඉතින්. වාව්. ඔයාලට මොකද හිතෙන්නේ මේ view එක දැක්කහම? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ ආදරණීය යාළුවනේ අදට මම මෙතනින් චෙක් අවුට් වෙනවා. එහෙනම් තවත් ලස්සන අලුත් ප්ලේස් එකකින් මගේ ජර්නි එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් ලස්සන දැනකින් අලුත් දවසකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. මාරම ලස්සනයි යාළුවනේ මේ view එක කොහොමද බලන්න. යාළුවනේ මේ වල පේන්නේ අපි අර මොනර ගලේ ඉඳලා දැක්ක ඒ ලස්සන පාරවල්. දැන් මං ඉන්නේ පාරවල් වල. මාරම ලස්සනයි මේ view එක.